ඉකුත් සැප්තැම්බර් 22 වෙනිදා 2015 සැප්තැම්බර් මාසේ විදේශ අමාත්‍ය මංගල සමරවීර සයිඩල් හුසේන් කුමාරයාට සමානුග්‍රහය දක්වලා ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක එකට එකතු වෙලා අත්සන් කරපු ජිනීවා සම්මුතියට අනුව අද යහපාලන ආණ්ඩුව අතුරුදහන් වූවන්ගේ කාර්යාල පිහිටවනවා. රණවිරුව දංගඩියට ගෙනියන්න ලකලෑස්ති වෙනවා. බුද්ධියංශ රණවිරුව හිරේ දාලා අවුරුද්දක් පාසා හිර කරගෙන තියාගෙන ඉන්නවා. අනිත් පැත්තෙන් සත්‍ය සෙවීමේ කොමිසම පනත පාර්ලිමේන්තුවට ගේන්න හදනවා. ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක් ගේන්න හදනවා. ඉන් නොනවති රට කෑලි කෑලි වලට කඩලා මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ලේබර්ග ජනයාගේ සමගිය වනසලා මේ රට ඇමරිකාවේ කොලොනියක් බවට පත් කරන්න හදනවා. බැංකින් මුන් මේ ආවේ එක හොයලා බලන්න. වෙච්ච දෙයට සුබපතල යන්නේ යහපාලන ආණ්ඩුවට. ඉතුරු දේවල් කරන්න කියලා වික්‍රමසිංහගේ සිරිසේනගේ අත කරකවලා ඉතුරු නොවිච්ච ටික වහාම කරන්න කියලා කියන්න. අපි එක පැත්තකින් යහපාලන ආණ්ඩුවට සිරිසේනට වික්‍රමසිංහට බල කරනවා. මොන බැංකින් මුන් මොන තරවටුව කළත් මොන බලපෑම කළත් රණවිරුව දංගඩියට ගෙනියන්න ඉඩ දෙන්නෙත් නැහැ. මේ රට කඩන්න ඉඩ දෙන්නෙත් නැහැ. රණවිරුව ජීවිත පූජා කළා. මේ රටේ ජනයා සම කැපවීම කළා. ලබාගත්තු සාමය, ලබාගත්තු සමගිය රැකගත්තු මේ රට බැංකින් මූල මොන තරවටුව කළත් මොන බලපෑම කළත් මේ රටේ දෑහිතකාමී ජනතාව ඉන්නතුරු එක කරන්න දෙන්නේ නැහැ කියන අනතුරු අඟවීම අපි බැංකි මූන්ට කරනවා. එනන්ට බැංකි මූන්ට අපි කියනවා මේ රටින් වහාම ලැජ්ජ නැති වැඩ කරන්න නැතුව පිට වෙන්න කියන බලපෑමයි අපි අද කරන්නේ. අපට එපා බොරු හිමිකම්, අපට එපා බොරු හිමිකම්, අපට එපා බොරු හිමිකම්. රනිල් 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 මෛත්‍රී 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 බැංකි මූන් බැංකි මූන් බැංකින් මූන් මේ ලංකාවට ඇවිල්ලා අපි දන්නවා අතුරුදහන් වූවන්ගේ කාර්යාල පිහිටවන්න මේ රට බෙදන්න අවශ්‍ය මැදිහත් යත්වීම කරන්න කඩිමුඩි ආව උතුරට ගියා ගාල්ලට ගියා තරුණයන් ඇමතුවා මේ සියලු කාරණා කරලා හිට පිට වෙන්න හදන්නේ මේ කොන්ද පණ නැති ආණ්ඩුව බැංකින් මූන්ලගේ උපදෙස් අරගෙන අද මේ රට සම්පූර්ණයෙන්ම රණවිරුවන් දංගෙඩියට අවල පාවා දෙන තැනට ගෙනල්ලා තියෙනවා. බැංකින් මූන්ල ඔවුන්ට අවශ්‍ය ඕනම සෙල්ලමක් ලංකාවේ දාන්න පුළුවන් තැනට අද මේ රට පත් කරලා තියෙන මේ රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල ආණ්ඩුව අද ඒ අයට මේ රට ගැන වගකීමක් නැහැ, මේ රට ගැන හැඟීමක් නැහැ. මේ රට පාවලා දෙන්න පුළුවන් ඕනම සුද්දෙක්ව ගෙනල්ලා මේ රට අන්ත ප්‍රපාතයට වැදවට්ටන තැනට ගෙනල්ලා තියෙන්නේ. රටේ ආර්ථිකය විනාශ කරලා තියෙනවා, රටේ ජනතාවගේ පැවැත්ම විනාශ කරලා තියෙනවා. ඒ තත්ත්වෙට මේ රට ඇදලා දාලා අවසානයේ මේ රට බෙදලා වෙන් කරලා සුද්දන්ට ඕන විදිහේ කොලනියක් බවට පත් කරන්න හදනවා. අපි බැංකින් මූල්ලට කියනවා ඇෆ්ගන් වල ඉරාක ලිබියාවේ මහා ජන සංහාර කරලා ලංකාවේ දිනාගත සාමය විනාශ කරන්නේ නැතුව වහාම මේ රටෙන් පිට වෙන්න කියලා බැංකින් මූල් මහතාට අපි කියනවා. Atata Giano